මැරෙන යලි ඉපිදෙන සංසාර ගමන කෙටි කරගන්නට ඔබටත් මටත් මනුෂ්‍යාත්ම භවයක් ලැබුණා. අනුන්ගෙන් ඉල්ලගෙන ආපු පංචස්කන්ධය වර්තමානයේ අප හැම වෙලාවෙම ඔදතෙද කරමින් අපි ජීවත් වෙනවා. මැරෙනවා, දිරනවා කියන ඒ උතුම් දහම කියලා දුන්නේ අප භාග්‍යවත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ ඒ අපට කියලා දුන්නු උතුම් බණපදයක් ශ්‍රවණය කරන්නට අපි මේ සූදානම් වෙන්නේ අද දවසේදී. එමනම් මේ උතුම් පින්කමට විශේෂයෙන් මුල පුරන්නේ අපි මාතෘ ප්‍රේරණ ආයතනයේ ගරු සභාපතිතුමන් මීට මාසකට කලින් ඔබත් මමත් හැරදාලා ගමන් කරා. එතුමන් බලාපොරොත්තු වූ ඒ උතුම් නිර්වාණය කලා එතුමන් ගමන් කරා. එතුමන් නිරන්තරයෙන් කිව්වේ පුළුවන් හැම වෙලාවෙම පින් දහම් රැස් කරන්නට කියලා. ඒ නිසා එතුමන්ගේ ගුණ අපිට හැමදාම මතකයි. එතුමන් කියලා දුන්නුවේ හැමදේම අපිට හැමදාම මතකයි. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් යුතුව එතුමන් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. බොහෝ දෙනෙකුගේ කුසගින නිවන්නට රැකියාවක් ලබා දීලා 2000කට වැඩි පිරිසකට රැකියාවක් ලබා දීලා පවුල්වල ඒ පිරිස පවා ජීවත් වෙනවා. එහෙමනම් එතුමන්ට පින් අනුමෝදන් කරන්නට අපි අද දවසේ මේ කටයුතු සෝදානම් කරේ. විශේෂයෙන් අද දවසේදී අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව මෙතනට අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ වැඩම කරලා තිබෙන්නේ. ඒ නිසා අපි ඊටාම ඉක්මනින් මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නට ඕනේ. ඒ නිසා අපි ආරාධනා කරනවා ඈත ඉඳගෙන අපි වහගෙන බලාගෙන ඉන්න උදවියට ඉක්මනින් මේ පරිසරයට එන්න. අපි සූදානම් මේ ධර්මානුශාසනාව ආරම්භ කරන්නට. එමනම් අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව මේ විශේෂ ඊටාම අලංකෘත වූ මේ මණ්ඩපයට වැඩම කරපු අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ බොහොම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. දේශකයන්න් වහන්සේ විදියට ශ්‍රී ලංකා රාමණ්‍ය මහා නිකායේ පයාගල සංඝ සභාවේ ගරු සම්පත් බහර බේරුවල පාදාගොඩ ශ්‍රී ජනනන්දනාරාම විහාරාධිපති ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික පූජ්‍ය හංවැල්ලේ මේදංකර අපේ හාමුදුරන් වහන්සේ බොහොම ගෞරවයෙන් යුතුව පාද වන්දනීයාත්මකව පිළිගනු ලබනවා. එහෙමනම් අපි මේ සෝදානම් වෙන්නේ උතුම් වූ බුද්ධ රත්නයේ, ධම්ම රත්නයේ, සංඝ රත්නයේ සිහිපත් කරන්නට. පුරාණේ සම්ප්‍රදායානුකූලව චාරිත්‍රයක් තියෙනවා අපේ හාමුදුරනේ. ධර්මානුශාසනාවක් ආරම්භ කරන්නට පෙර දහත් වට්ටිය පූජා කරලා ආරාධනාවක් සිදු කරනවා. පෙර දවසේ සේම අද දවසේදී අපි ඒ කටයුතු සිදු කරන්නට තමයි සූදානම් වන්නේ. දහත් වට්ටිය පූජා කිරීම සඳහා මා බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා මාතර ශ්‍රීලන් ආයතනයේ ගරු සභාපතිනියට UBG ජයවතී මෙතනට බොහොම ගෞරවණීයව ආරාධනා කරනවා අපි හාමුදුරන් වහන්සේට දහත් වට්ටිය පූජා කරලා ධර්මානුශාසනාව පවත්වන්නට ආරම්භ කරන්නට කියලා. ඒ වගේම මේ මල් වට්ටිය පූජා කරන්නට භාග්‍යවත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට බොහොම ගෞරවණීයව ආරාධනා කරනවා. මාතර ශ්‍රීලන් ආයතනයේ ගරු කළමනාකර අධ්‍යක්ෂකතුමන්ට ජයරත්න බීගමගේ මෙතුමන්ට බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා මල් වට්ටිය පූජා කරන හැටියට. මේ ඔබ දකින්නේ පුරාණ සම්ප්‍රදායානුකූලව ධර්මානුශාසනාවක් ආරම්භ කරන්න ප්‍රථම අපි දහත් වට්ටියක් පූජා කළා හාමුදුරන් වහන්සේට ආරාධනා කරනවා. අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නට කියලා. එහෙමනම් අප ආගමේ ඉගෙනගෙන තියෙනවා අපිට කියලා දීලා තිබෙනවා. ඉපිද මැරෙන යලි ඉපිදෙන මේ සංසාර ගමන කෙටි කර ගන්නට තියෙන එකම මඟ තමයි පින් දහම් රැස් කිරීම කියලා. එහෙමනම් තවත් කල්යල් අලින්නේ කුමටද? ඒ උතුම් ධර්මානුශාසනාව ආරම්භ කරන්න අපි හැමදෙනාම ශබ්ද නගා සාදුනාදයක් පවත්වමු. සාදු සාදු සාදු. අද දවසේ අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව මේ ස්ථානයට වැඩම කරනු ලැබූ ශ්‍රී ලංකා රාමණ්‍ය මහා නිකායේ පයාගල සංඝ සභාවේ ගරු සම්පත් බහර බේරුවල පාදාගොඩ ශ්‍රී ජනනන්දනාරාම විහාරාධිපති ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික පූජ්‍ය හංවැල්ලේ මේදංකර අපේ හාමුදුරනේ අවසරයි මෙතෙන් සිට මේ විචිත්‍රවත් වූ ධර්ම දේශනාව ආරම්භ කරන්නට හැමදෙනාම ශබ්ද නගා සාදුනාද පවත්වමු.
සාදු සාදු සාදු. හැමෝම මතකට ආසන වලින් නැගිටලා নমස්කාරය කියන්න සූදානම් වෙන්න. හැමෝම নমස්කාරය කියන්න. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယ ම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယ ම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယ ම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယ ම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယ ම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. တတိယ ම්පි සංඝං සරණං ගච්ඡාමි. හොඳයි සාදු කියන්න. සුචරිත අධිෂ්ඨානයට මෙහෙම කියමු. මම සතුන් නොමරමි. මම සතුන් නොමරමි. සොරකම් කිසිත් නොකරමි. සොරකම් කිසිත් නොකරමි. දුසිරිතෙන් දුරු වෙමි. දුසිරිතින් දුරු වෙමි. බොරු බසින් මත් පැනින් වැළකෙමි. බොරු පසින් මත්පැනින් වැළකෙමි. හොඳයි සාදු කියමු. සාදු සාදු. ඒ තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත මහා ගුණ කඳට උතුම් වූ සී සද්ධර්ම රත්නයේ අනන්ත මහා ගුණ කඳට උතුම් අෂ්ටාරි පුද්ගල මහා සංඝ රත්නයේ අනන්ත මහා ගුණ කඳට මාගේ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ අද්විතීය වූ අසම සම වූ මහා නමස්කාරය වේවා කියන අදිෂ්ඨාණයෙන් අපි හැමෝම නමස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. හොඳයි අද දවසේ මේ පින්නත් මාතර ශ්‍රීලං ආයතනයේ වර්තමාන ගරු සභාපතිතුමිය මූලික කරගෙන UBG ජයවති මැතිණිය මූලික කරගෙන ඒ පරිපාලන අධිකාරියත් සේවක සේවිකා පින්නත් පිරිසත් එකතු පහදු වෙලා ඒ වර්තමානයේ අධ්‍යක්ෂක ජයරත්න වේ ගමගේ මැතිතුමා ඇතුළු ඒ වාගේම ඒ සහ සම්බන්ධ වෙච්ච සෑම් සුළු පින්නත් පිරිස එකතු පහදු කරගෙන අද දවසේ විශේෂ පින්කමක් සූදානම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මාතර ශ්‍රීලං ආයතනයේ නිර්මාතෘ දේශබන්දු ලංකාපුත්‍ර විශ්වකීර්ති ලැනීවී ගමගේ මැතිතුමා මිය පරලෝ ගිහිල්ලා මාසයක් පිරෙන මොහොතේ එතුමාට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන. ඒ වගේම නිෂ්පාදන කළමාන සේවය කළ මිය පරලෝ ගිය ධර්මසේන කුමාරනායක මහත්මයා ඇතුළු ශ්‍රීලං ආයතනයේ සේවය කරලා මිය ගිය සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කිරීම මාතර ශ්‍රීලං ආයතනයේ සභාපතිනි UBG ජයවති මැතිණිය සහ මාතර ශ්‍රීලං ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ජයරත්න බී ගමගේ මැතිතුමා ප්‍රධාන ඒ ගරු අධ්‍යක්ෂිකා BG යශෝදා ජයමිනි මහත්මිය ඇතුළු BG තනෝජා සුජීවනී මහත්මිය පරසතු මෝට සදිපුත්තුමා ඇතුළු දුවා දරුවන්ට ආශිර්වාද කිරීම ඒ මාතර ශ්‍රීලං ආයතනයේ කළමනාකාරීත්වය සහ ඒ ආයතනයේ සේවක සේවිකායන් සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම කියන කාරණා මුල් කරගෙන මේ පින්කම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කවුරුත් දන්නවා මාතර ශ්‍රීලං කිව්වහම මේ ලංකාවම දන්න අපි අද දැක්කට අද ආවට මීට කලින් අපි අහලා දැකලා තියෙනවා. ඉතින් එතුමා බොහොම පොඩි ව්‍යාපාරිකයෙක් හැටියට මේ කටයුත්ත ආරම්භ කළා අවුරුදු 40 ගානකට කලින්. අද ලංකාවම දන්න මුළු ලෝකෙටත් නම තියපු ආයතනයක් බිහි කරලා තියෙනවා.
අපේ මහත්තයා කිව්වා වගේ 2000ක විතර පිරිසක් මේ නිසා සේවය සපය ගන්න අවස්ථ පසුතලයේ උදා වෙලා තියෙනවා. ඉතින් එතුමාට කෘතගුණ සලකන ගුණයෙන් මේ සේවක සේවිකා පිරිසත් එකතු කරගෙන අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපතිතුමියත් පෙරටු කරගෙන මේ පින්කම සිද්ධ කරන උපකාර කරන්නෝ දුර්ලභෝ කුතෝපකාර කරන්නෝ පරම දුර්ලභ. තමන්ගේ ජීවිතයට මහත්යක් හරි උදව්වක් උපකාරයක් කරන කෙනෙක්ට කෘතෝපකාර කිරීම බුදුදහම. ඒක තමයි නියම අර්ථය. ඔන්න හොඳට මතක තියාගන්න. සිරස් කියන්නේ කෙලින් අතට. සිරස් කියන්නේ මොනවාද? කෙලින්. සිරස් කියන්නේ සිරස් කියනවා කෙලින් අතට. තිරස් කියන්නේ මොනවාද? ඕක දන්නවනේ. අන්න එනං ඇති. මෙන්න පළවෙනි ප්‍රශ්නය. දැන් මට හැමෝම හෙන්න උත්තර දෙන්න. බුදුහාමුදුරුව අපිට පුන පුනා කියලා තියෙන්නේ, දේශනා කරලා තියෙන්නේ ඇලෙන්න කියලාද ඇලෙන්න එපා කියලා? ඔක්කොගෙම අහන්නේ. ඇලෙන්නද එපාද? ගැටෙන්න කියලාද ගැටෙන්න එපා කියලාද? මුලා වෙන්න කියලාද මුලා වෙන්න එපා කියලාද? සියලු දෙනාම හරි. පිටුදින 10ක් තියෙනවා. වෙලා යන හින්දා අහන්නේ නැහැ. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, බොරු, කේලම්, පරුස වචන, ප්‍රලාප. ඔය අන්තිම තුන ඇහුවේ ලෝභ දේශ මොහ. ඔය 10ම කියලා තියෙන්නේ කරන්නද එපාද? ඔය 10ක් වූ දුරාචාර බුදුහාමුදුරු කියලා තියෙන්නේ කරන්න එපා කියලා. පිටුදින 10ක් වූ දුරාචාර තමයි 10 දුරා කියන්නේ. ඔය 10 දුරා වැඩ ටික බුදුහාමුදුරු කියලා තියෙන කරන්නද එපාද? ඇහෙන්නේ නැහැ. බුදුහාමුදුරු එපා කිව්වට අපි ඇලෙනවද නැද්ද? ඒකත් හයියෙන් කියන්නේ ඉතින්. බුදුහාමුදුරු එපා කිව්වට අපි ගැටෙනවද නැද්ද? බුදුහාමුදුරු එපා කිව්වට අපි මුලා වෙලාද නැද්ද? අප්පද බොල බෞද්ධ නේද? දැන් එක යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ එකක් වෙන්නේ නැද්ද? බුදුහාමුදුරු කියලා දෙන්නේ මෙහෙට යන්න අපි යන්නේ. ඒතොර මෙච්චර කල් අපි බෞද්ධ කීකී ඉඳලා තියෙන්නේ බුදුන්ගේ මතයේද අපේ මතයේද? බුදුන්ගේ මතයේද අපේ මතයේද? බුදුන්ගේ මතයේද උන්ගේ මතයේද? අපි ඉඳලා තියෙන්නේ උන්ගේ මතවල. උන්ගේ මත උම්මත්තක. අන්න බුදුන්ගේ මතේ නම් බෞද්ධයි යදිදං චත්තාරි පුරුෂ යුගානි අට්ඨ පුරුෂ පුද්ගලා කිව්වේ ඇයි? උන්ගේ මත නම් පෘතජ්ජනයි. අන්න පෘතජ්ජනය සතර පාය යනවා. අට්ඨ පුරුෂ පුද්ගලා බේරෙනවා. එහෙනම් භික්ෂුවක් භික්ෂුණියක් හැටියට උපාසකෙක් උපාසිකාවක් හැටියට අර අටපිරිසට අයිති වුණොත් මෙලවත් ගොඩ පරලොවත් ගොඩ සංසාරෙත් ගොඩ. දැන් එහෙනම් ඇලෙන්න එපා කියන ඇලෙනවා නම්, ගැටෙන්න එපා කියන ගැටෙනවා නම්, මුලා වෙන්න එපා කියන මුලා වෙලා නම් මෙච්චරකල් බෞද්ධ කී හිටියට කරලා තියෙන්නේ කියපු දේද එපා කියපු දේද? අපි බෞද්ධ කියලා පම්පෝරි ගගහ කරලා තියෙන්නේ කියපු දේද එපා කියපු දේද? මට ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ. අපි එකතු වෙලා තියෙන්නේ එපා කියපු දෙයට පිළිගන්නවද? එතන එකතු උනේ එපා කියපුවට නම් එකතුවට සිංහලෙන් කියනවා අය කියලා. එකතුවට සංස්කෘතයෙන් කියනවා ඓක්‍ය කියලා. එතකොට එපා කියපු දෙයට නම් අය උනේ එපා අය. එපා අය අපාය. එපා කියට දෙයට අය වුණොත් එයා ගිහි වේවා පැවිදි වේවා එපා අය අපාය. දැන් තේරෙනවද? සිරස් කිව්වේ කෙලින් නම් තිරස් කිව්වේ හරස් නම්. මෙච්චර කල් අපි ගිහින් තියෙන බුදුදහමට කෙලින්ද හරහට? බෞද්ධ කිය පම්පෝරි ගගහ අපි ගිහින් තියෙන්නේ කෙලින්ද හරහට? අපි හිතලා තියෙන්නේ කියලා තියෙන්නේ කරලා තියෙන්නේ ඔය සංකාරය පවත්තලා තියෙන්නේ කෙලින්ද හරහට? එතකොට සංකාරය සිරස්ද තිරස්ද? කෙලින් නම් සිරස් හරහට නම් තිරස්. එතකොට සංකාරය තිරස් නම් තිරස්සං. තිරස්සං කොහෙද? එතකොට හෙන බෞද්ධයා මැරුණොත් දෙයියෙක්ද තිරිසනෙක්ද? දැන් තේරෙනවද? 99% යන හැටි තේරෙනවද? බුද්ධ දේශනාවේ තියෙනවා මහණෙනි මහ පොළොවේ වැලි කැට තරම් මිනිස්සු හිටියත් බේරෙන්නේ නිය පිටපත්. කෝටි 800ක් ඉන්නවා 800ක් 8000ක් 80000ක් විතර බේරෙනවා. අනිත් උන් ටික යනවා. ඒ හින්දා ගේ හදන්න කසාද බඳින්න ළමයි හදන්න. හැබැයි තමන්ගේ වැඩේත් කරගන්න නැත්තම් මෙතන කවුරු හිටියත් මට කියන්න වෙන්නේ පව් කියලා. දැන් එහෙනම් අන්තිම ප්‍රශ්නේ ඒ ගැන අහන මෙච්චරකල් බෞද්ධ කිය පම්පෝරිත් ගගහ සුදුරෙදිත් ඇඳගෙන අපි කළා තියෙන්නේ හරි වැඩක්ද හොර වැඩක්ද? බෞද්ධ කිය පම්පෝරි ගගහ සුදුරෙදිත් ඇඳගෙන කළා තියෙන්නේ හරි වැඩක්ද හොර වැඩක්ද? ටක් ගාලා කියන්න. දැන් තේරෙනවද? ඒතර සුදුරෙදි ඇඳන් කළා තියෙන හොර වැඩක් නම්
ඒක මැරුණොත් දෙයියෙක්ද සුදු රෙදි හොරෙක්ද? වෙනව නම් වෙන්නේ මොකෙද? දෙයියෙක්ද සුදු රෙදි හොරෙක්ද? දැන් තේරෙනවද? එහෙනම් කට්ටියෙන් පරිස්සම් වෙන්න. සුදු රෙදි ඇඳන් හොර වැඩ කරන්නේ උන් සුදු රෙදි හොරු වෙනවා. සිවුරු ඇඳන් හොර වැඩ කළොත් ඒක හයියෙන් කියනවා. අනුන්ගේව පේනවා තමන්ගේව පේන්නේ නැහැ. දැන් කවුරු හොඳ වැඩ කළත් එකෙක්වත් බේරෙනවද? පින්වදිනේ මම මහානායක කියලා හිතන්නකෝ. මහා නෙමෙයි මම සෝවාන් නැත්තම් මමත් යනවා. ඒ හින්දා මේකේ වැඩෝ නෑ. වැඩෝ ඉන්නේ සෝවාන් තකුරුදාගාමී අනාගාමී අරිය. අනිත් උන් ඔක්කොම කබ්බු. ඒ හින්දා මේක කරගන්න ගිහි වේවා පැවිදි වේවා සියලු දෙනාටම බේරෙන්න එකම එක මගයි තියෙන්නේ. ඒකායනෝ මග්ගෝ සත්තානම් විසුද්ධිය. එකම එක මගක් තියෙනවා. ඒක කරගත්තොත් බේරෙනවා. නැත්තම් අහු වෙන්න වෙනවද නැද්ද? හරි එහෙනම් දැන් බණ ටික අහන්න සාදුකාරයක් දෙන්න.